අම්මා සිරි මල්ලි මෙතන නේද? කොහොමද මල්ලි බයික් එක නවත්තන් කරන්නේ බා? හා? කොහොම මේ ෆෝන් නැත් ඔබ වර කල්පනාව. කොහොද කරන්නේ ඔබ කියහන්කෝ. මොකද කල්පනාව කොල්ලා? අනේ නෑ මාමා මම මේ පොඩ්ඩක් කල්පනා කරේ අද ඉරිදා හින්දා මේ අඩියක්වත් ගහන්නම් කියලා. කිසිම ප්‍රතිචාරයක් නැහැ අපි කොල්ලෝ ටික. මාමත් එනවා පොඩ්ඩක් අඩියක්වත් ගහන්න. ආ මේ බොන්ඩ් එපා බා. මේ පියදාස මාම බලපන් කවදාවත් දීලා ඇවිදලා තියනවද කියලා. හා පොඩ්ඩක් කල්පනා කරපන්. පියදාස මාම මේ පියදාස මාම බොන්නේ නැහැ කිව්වට පියදාස මාම අතනට මං දැක්ක වෙරේද ගහලා කාණුවක් අස්සේ වැටලා ඉන්නවා. පියදාස මාම බොරුනේ පියදාස මාම කියන්නේ. මේ දන්නේ නැහැ පියදාස කියන්නේ කවුද කියලා. යකෝ මේ මුන්ට හොඳක් කියන්න ගියාම මුන් මේ ඇවිල්ලා නිකන් මගේ කරේ නගින යකෝ කවුද යකෝ අතන බීලා පෙරේද වැටලා හිටියේ. ඕක දන්නේ නැහැ මගේ හැටි. උන්ට හරියන්නේ නැහැ මම යනවා පන්සල් 71 හරියන්නේ නැහැ මේවා කරන්නේ. පියදාස මාමේ මේ සුදු පුතේ කියන්නකෝ. Kang, ni no pindah na ni. Kamu, no, mi betul no. Kamu din. Kamu aduh, inna putih. Kamu. Nangko bang. Ni, tagala kamu ya. Mambam pansal යනවා කියලා අර අරුගේ අජිත්ගේ පොඩි එකා ඌට කියලා ආයේ බා. ඌ මේ කතා කරා ඉරිදා මේ බොණ්ඩ බා පිස්සුද බා මේ ගහමු. චක්කල ගහන්න ඕනේ. හිත ගනින් කොතුනේ. ෂේප් එකේ. තාංගු මාත් ඇලවෙනකම් අම්මා අපේ ගෑණි ආවුත් එහෙම බං ඔක්කොම ඉවරයි බං තාංගු අම්මා අපි විශේෂ ගාමු නිකම් විශේෂ වෙලා යන්නේ තහමක් කඩනකම් නම් සුදු පුතේ උඹට ජය වේවා පළවෙනි ෂොට් එක ඔන්න ඉතින් ඊයසේනවා ඊයදාසනාව දාන්න දෙ සුදු පුතේ බත් දානි ෂොට් එක අම්මෝ බා පොඩ්ඩක් කාලෙකින් බිව්වේ බත් දානිකෝ පියදාස මාමා මේ කියන්න ද වැඩ නැහැනි පියදාස මාමා මේ අරුන්ගේ උන් බූට පිස්සු පියදාස මාමා ඌ පියදාස මාමට උන් කතා කරනද පියදාස මාමා පොලුත් එක්ක කරගෙන පියදාස මාමා පිස්සු කතා කරන්නේ පියදාස මාමා දාන්න ෂොට් එක නෝ මේ පුතේ ඔබ බං කතා කරපු එක හොඳයි බං ඔබ දන්නවනේ මේ පියදාස මාමා කියන්නේ කවුද කියලා හා පියදාස මාමා හොඳට හොඳයි පුතේ හරිද මේ බ කරේ ලොකු පිනක් මේ පියදාස මාමාට පුතේ හරිද පුතේ උඹලා වගේ කොල්ලෝ මේ රටට ඉන්න ඕනේ අරු මට අල්ලන්නේ නෑ බං අර අජිත් කොල්ලා බං හරිද බලා පිළිවෙලකට හිටාලා සුදු පුතේ මේ මට පන්සල් යන්න තියෙනවා බා හරිද සුදු පුතේ මම යන්නම් නැත්තම් මගේ ගෑණි ආවොත් තියෙන සුදු පුතේ කීස් මම යන්නම් සුදු පුතේ අම්බෝ යන් ගිහිල්ලා සුදු පුතේ හරි පියදාස මාමා හරිස්සමට ගිහිල්ලා එන්න ඕනේ පන්සල් ගිහිල්ලා උතුම් වැදලා එන්න ඕනේ පියදාස මාමා එනකම් මේ සුදු පුතා ඉන්නවා පියදාස මාමා මෙතන හරිද වෙරි මට හොතටම වෙරි කෙලින් යන්න බෑ මොනවද කිව්වේ කොපාර වෙන්නේ ඔබේ කියලා කලවම් කරලා බොවලා මගේ ඔළුවට යනවා මේ රට හරිද හරියට එක්සේසස් කරන්න හරි මේ වගේ කොල්ලෝ ඉන්නකම් මේ පියදාස මාමා තනි කෙලින් හිටන් හරිද මම දැන් යන්නේ පන්සල් යනවද කියලා මම දන්නේ නැහැ පියදාස කෙලින් හිටන් ඉන්නේ පේනවනේ
එරි මට හොඳටම යන්න බෑ ඈ කෙලින් යනවා පියදාස කෙලින් යනවා පියදාස කෙලින් යන්නේ මේ කෙලින් හැබැයි මට චූබරක් හැදිලා මට චූ කරන්න හිතෙන පියද චූදාලයා පියරියා මේ අර බලහන්කෝ බං පියදාස බීලා උට කෙලින් යන්නත් බෑ බං මම දන්නේ නැද්ද බං පියදාස කියන්නේ කවුද කියලා තන්නි කර දාර වේබද්දා බලහන්කෝ යන්නෙත් බං ඌ ඇදේට පියදාස පොඩ්ඩක් හිටහන්කෝ පියදාස පොඩ්ඩක් හිටහන්කෝ කවුදඩෝ මට ඌ කියන්නේ මේ පියදාසට කවුද යකෝ උඹද අයියකෝ මට ඌ කියන්නේ තා මං එන්න අවතෙන්න මං එනවා මං බිව්වට මට එන්න පුළුවන් කෙලින් හිටා මම එනවා අපෝ පියදාස මාමී ඔයාලගේ බයිලා විතරනේ ඔයා නිකන් කිව්වේ කොහමද මෙහෙම මම පන්සල් යන්නේ මම බෞද්ධෙක් අනේ පියදාස මාමී දැන් ඔයාගේ බෞද්ධකම දොයි පේන්නේ කියන්නකෝ මුද්දටම ගහලා නිකන් ඔයා වැනි යන්නේ අනේ පියදාස මාමී බොරු නිකන් කියන්නේ නැතුන් ඉන්නවද මේ තමුසලා වගේ බොරු මිනිස්සුනේ අයියෝ පියදාස මේ ආන් අතර බෝක්කුවක් තියෙනවා වැටෙන්න පරිද්දෙම යනවා හොඳේ අඩෝ මේ පියදාස රඹ ටෝක් කරා උඹ යකෝ පියදාස පන්සල් කියන්නේ දැන් කොයිතර පියදාස කියන්නේ මොකෙද්ද කියලා උඹලා දන්නේ නැහැ බලා පුටි කොල්ලබන් බෑගන් කලිසමේ චූදා ගන්නවා බං ගම් පුතේ පවුනෝදී ඵලයන් බං පියදාස මාවට පන්සල් යන්න දිනවා පියදාස මාම යනවා පුතේ ඔබ පරිස්සමෙන් බලයන් හරි පියදාස මාම මම පරිස්සමෙන් යන්න ඔයා පරිස්සමෙන් යන්න වෙරි මට හොඳටම වෙරි කෙලි